එක්සෑම් යන බැච් එකේ සෙට් එක වැඩිපුරම ලකුණු ගන්න. දැන් එක්සෑම් ගියා හොනගේ නෙමෙයි 25 වේවා 26 වේවා 27 වේවා ලකුණු ටික අදින try කරපන් සිටියම සහ MCQ එකේ. සිටියම ලකුණු 40 12න් 12ම ගන්න try කරන්න. MCQ එක 40න් 40ම ගන්න try කරන්න. තේරුණානේ? එතකොට රචනා පේපර් එක කොහොම හරි කොට දාගන්න පුළුවන්. හරිද? වැඩිම ලකුණු ගන්න try එක දෙන්න පුතේ. ලියන පේපර් එක සහ MCQ පේපර් එකට. තේරුණානේ? ඒ දෙකේ ලකුණු ටික එතන ලකුණු 52ක් තියෙනවා. වැඩිම ලකුණු තියෙන එතනට. ලියන ප්‍රශ්න වලට තියෙන ලකුණු 48යි. MCQ එකටයි සිතියමටයි තියෙනවා බල ලකුණු 52ක්. ඒ 52කින් පුළුවන් නම් 52ම ගන්න try එක දීපල්ලා. හරිද? තේරුණාද? අර අපිට දැන් ඕනම දෙයකට පුතේ වැඩක් කරනකොට සැලසුමක් තියෙන්න ඕනනේ. ඒතර අපි ඉතිහාසයේ ඒකක් ගන්න යන සැලසුමේ තියෙන ප්‍රධානම ටාගට් එක විදිය තමයි සිතියමෙන් සහ MCQ පේපර් එකෙන් ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ගන්න එක. හැබැයි අපේ කිසිම පේපර් එකක් පන්තියෙන් නැත සිතියම් ක්ලාස් කවුලක් නැහැ. අපේ MCQ කිසිම මගේ පෙන්නින් පොතක් අපේ ක්ලාස් එන්නේ නැති ළමයට දෙන්න එපා. අපේ වුණත් ඇවිල්ලා නතර වුණා නම් දෙන්න එපා බං. මොකද ඕවා හදාන්නේ නිදි මරාගෙන ලෙඩ වීගෙන. දැන් මේ දවස් ටිකේ ලෙඩ වෙලා ඉන්නේ. ෆිසිකල් ක්ලාසස් වල දකින්නවනේ. කෑ මං කාසිය දිච්ච එකා වගේ. රෑ 2යි 3යි නිදාගන්නේ. සමහර දැන් අපි එහෙම කට්ටන් අනකොට අනිත් ඒවා කරන්නේ අපිට බැන බැන ඉන්න එක. හරිද? අපිට නැති බොරු හදන එක. හැබැයි අපිට මුදේ වැටෙන්නේ නැති එකනේ. ඒ මිනිස්සු අපිට මොන බොරුව ගැහුවත් අපි කැපවීමෙන් මේක කරන නිසා අපි වැටුන්නේ නැහැ ඩිවිෂන් එක. අවුරුදු 15ක් නම්බර් 1 ඉන්නවනේ. අවුරුදු 15ක් දැන් ඉතිහාස උගන්වන්න පටන් අරගෙන වෙනවා. ඕකේ අවුරුදු 2යි මුදේ කට්ට කෑවේ. අවුරුදු 13ක් අම්බලන්තර අවුරුදු 13ක් නම්බර් 1 ඇඹිලිපිටිය අවුරුදු 13ක් නම්බර් 1 හරිද තේරුණාද අර කවුරු මොන කතා ගොතන්න හැදුවත් දැන් බලන්න මම කියලා තියෙනනේ ෆිසිකල් ලියලා හදන්න හැදුව ලෝකෙත් මේක පෞල් විනාශ වෙන කතා පවා හදන්න හැදුවානේ පන්තියේ කෙල්ලෝ ගෙස්ට් අරන් යනවායි කිව්වා පන්තියේ කෙල්ලෝ කාර් එකේ දාගෙන යනවායි කිව්වා පන්තියේ උන් තමයි දන්නේ හොඳටම කෙලින්නේ කොහොමද කියලා පොල් පාරවල් අරගෙන හරිද මොඩාද නොකියව කතා කියපන් හරිද තේරුණාද ඒක නිසා මේ ඒ කතාවට පුතේ අපි වටන්න බැරි වුණානේ ඒක නිසා මිනිස්සු එක එක දේවල් කියන්න බලනවා හරිද ඒ ඔක්කොම කියන්නේ පන්තර ළමයි නැති කට්ටියනේ පන්තර ළමයි ඉන්නවනේ ඔය කතා කියන්නේ නැහනේ ඒගොල්ලෙන් ක්ලාස් වලට ළමයි නැති නිසා තමයි පුතේ ඒ කට්ටිය ඔය කතා කියන්නේ හරිද මෙතනට මීමස් පොදිය වගේ සබ්ජෙක්ට් එක කරන්නේ උන් ටික ඔක්කොම ඉන්නේ අපේ ගාවනේ බං හරිද එතකොට ඉතින් මිනිස්සුන්ට බලාගෙන ඉන්න බෑ විදවනවා වේදනාවයි හරිද තේරුණානේ ඒක නිසා උඹලට තියෙන්නේ උඹලා මාව විශ්වාස කරගෙන ඉඳපල්ලා මම විශ්වාස කරලා ඵලයලා මට ප්‍රශ්න ගන්න බල හිටියත් එකයි නැතත් එකයි හරිද ආයි මම මුදේ කරන ටික කරනව අම්මට සිරි වෙන්නම හරිද උඹලගෙන් මට ඒකට සපෝට් එක දීපල්ලා වැඩිම ලකුණු ටික ගන්න අපිට ටාගට් එක ගහන්න ඕන සිතිය මේසා MCQ වල හරිද වැඩිම ලකුණු ටික ගහන්න MCQ වල සහ සිතියම හරිද ඊට පස්සේ රචනා පේපරයට යන්න තේරුණානේ ඒක නිසා මහන්සි වෙලා සිතියමේ 12න් 12ම ගන්න ටාගට් කරගෙන වැඩ කරන්න හරිද තේරුණානේ ඔයාට පාස් පේපර්ස් ආපු සිතියම් ස්ථාන ලකුණු කරවනවා පාස් පේපර්ස් ආපු නැති ඒවා ලකුණු කරවනවා MCQ පොවනවා තියලා තේරුණාද පැහැදිලිද MCQ පොවනවා බං පැහැදිලි තේරුණානේ දැන් දැනටත් පුතේ නිව් සිලබස් එකේ ටික මෙහෙම පටන් අරගෙන යන ඕල් සිලබස් එක හරියෙන් දාලා ගහනවා වෙනවද දන්නේ ගහන ගහිල්ල කොහොමද කියලා හරිද ඒක නිසා 25 26 27 කට්ටිය ගෙදර වෙනම මේසයක් පුතේ වෙන් කරලා තියාගන්න ඉතිහාසෙ ටියුට් ඒවා ටිකට ඉතිහාසෙ තියරි පොට් එකට ඉතිහාසෙ රිවිෂන් පොට් හරිද සහ නිබන්ධන සෙට් එකට හොඳයි හරිද රයිට් අපි පට්ටගේමක් ගහමු හරිද මගේ අහන එකාට ඉතිහාසය වෙන්න ඕන තේරුණානේ මගේද කොල්ලෝ ටිකට මගේ කෙල්ලෝ ටිකට හැම එකාටම හිස්ටරි එක ඒ වෙන්න ඕන මම මේ කන කට්ටට උඹලා මට ඒක කරන් දෙන්න නැත්නම් බුදු පුතේ විභාගයටලා මා බලන්න ගෙන්න එපා ෆිසිකල් උන් එක දකින්නවනේ මං කට්ට මිත්වස්ගේ ලෙඩ වෙලා විදින වේදනාව කොහොමද කියලා හරිද ඒක වෙන කිසි කාර්යයක් නෙමෙයි මේ බන් දවල් දවසේම කෑ ගහලා අපෝ රෑ ඇවිල්ලා ඔන්ලයින් එක කරන 11යි කාලේ වෙනකම් හරිද ඔන්ලයින් කරන ෆිසිකල් එක උනුත් දාගෙන ඔන්ලයින් අමතර පේපර්ස් කරනවනේ ඕල් සිලබස් නිව් සිලබස් එකේ MCQ පේපර් ෆිසිකලි කරනවා ඕල් සිලබස් එකේ MCQ පේපර් ඔන්ලයින් එකේ කරනවා නේද ඉතින් කෑ ගහලා බං අපි මිනිස්සුයෝනේ මැෂින් උනත් උදේ වැඩ කරන බලා මේවානේ තියෙනවනේ අර ඕවර් ලිමිට් එකට යන්න කියන්නේ දරන්න පුළුවන් මට්ටම නෙමෙයි දැන් යන්නේ හරිද
තේරෙනවද? කමන්නේ. එහෙම නැතුව බෑ මං කැපකිරීමක් කරන්න දෝගේ මං ගන්න. දැන් දැක්කනේ පහුගිය පෙරීදද පහුගිය අවස්ථාන වෙච්ච මැච් එකේ දැක්කනේ. හරිද? වෙල්ලාලගේ තාත්තා නැති වෙලා තාත්තේ මලගෙදරට ගිහිල්ලා ආපහු ගියානේ පුතේ මැච් එකට යන්න. තේරුණානේ? අර ඒ කැපකිරීම නැතුව බෑ ජීවිතේ. හරිද? ඒ කැපකිරීම නැතුව නිඳා ගන්න නැතුව මහන්සි වෙන්නේ නැතුව පුතේ නොකා නොබී වැඩ කරන්නේ නැතුව මගේ රත්තරන් අපිට ගේමක් ගහන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. තුන් වේල තද වෙන්න ගිලලා. හරිද? පැහැදිලි. අල්ලපු ගෙදර 100ගේ බිග් බෝයි විච්ච පාටියටයි ඉස්සරහා ගෙදර ඇන්ටිගේ බිග් ගර්ල් විච්ච පාටියටයි ගිහිල්ලා 70 70 වර්ගේ කොහේ හරි එකෙක් මැරුණොත් ඒවකට ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ. හරිද? මම ගිය සතියේත් කිව්වනේ ඔක කලින් අවසාන දවසේ MC ක්ලාස් එකේ කතාව මම කිව්වනේ. හරිද? පන්ති කට් කරගෙන මලගෙවල්ලට ගිහලා බෑ. ගෙදර අම්මා අප්පා සහෝදරගේ මලගෙදරක් නෙවෙයි නම් බයි යන්න ඕනේ නෑ. වෙල්ලාලගේ තාත්තා මැරලා මම මරලේ බලලා අපෝ මේ යනකොට හරිද මැච් එකට අපේ සමහර කට්ටිය පවුල් පිටින් ගිහිල්ලා මං ගම්මානවල මලගෙවල් වල. හරිද? මං හිතන්නේ දැන් 30 ක්ලාස් කියලා මේක ආරංචි වුණා 26යි 27යි සෝරි 25යි එක්සෑම් බැච් එක. මම මොකද ආවේ නැති කියලා වුණා මේ ගමේ මලගෙදරක්. බං අර වෙල්ලාලගේ තමන්ගේ තාත්තගේ මිනිහ මලගෙදර තියෙද්දි ඇවිල්ලා බැලුව ගියා රට වෙනුවෙන් වැඩ කරන්න ගියා. අපේ කොට්ට පැදුරු වරම් බල්ල පූසගේ ඉඳගෙන එකතු කරගෙන 70 වර්ගේ අම්මලා දූල පුතාලා කට්ටියත් එක්කම කොහේ හරි මැරිච් එකක් බලන්න යනවා කට්ටියත් එක්ක. මොකද හත් බුදු පරම්පරාවේ පවුලම යන්නේ බං මොකෝ මැරිච් එකට පණ ගන්නේ නෑනේ. හරිද? කවුරුව ගියාට පස්සේ පවුල නියෝජනයක් ගියාම ඇතිනේ. විභාගෙ දැන් මේ මම එදා කිව්වෙත් ওই කතාවනේ මේ දවස්වල මලගෙදරක යනවා කියලා කියන්නේ බං. හරිද? මලගෙදර දවස් දෙකක් තිබ්බොත් ඒ දවස් දෙකයි මහන්සියල දවස් දෙකයි සති දෙකක් විතර වැඩ ටික ඇත යනවා. ඕක තේරෙන්නේ නැති රටහරක් ඉන්නවනේ. හරිද? ඒක උඹලට තේරෙන්නේ නැහැ. උඹලගේ වලගෙන සමහර ලොකු උදවියට තේරෙන්නේ නැහැ. හරි. ඒක නිසා ඒක ලොකු උදවියට තේරෙන්නේ නැත්නම් පොඩි කට්ටිය හරි ඒක තේරුම් කරලා දෙන්න. හරිද? තේරුණාද? දැන් ඇත්තටම හරි සතුටු දෙයක් වුණා අවුරුද්ද වස්සල් දෙක කොහෙද? කොහෙද ක්ලාස් එකේ දෝනියන් දැක්ටි. හරි? ගෙදර කට්ටිය ගමනක් යන්න තියෙන්නේ. හරිද? කෙලිපෙටිය ගෙදරත් එක රණ්ඩු වෙනවා. මට ගමන යන්න බෑ පාඩම් කරන්න ඕනේ. මම ඇත්තට ඒ කියන්නේ මට නම කිව්වා මට නම් මතක තිබුණේ නැහැ ක්ලාස් කරලා පස්සේ මම කෙලිපෙටිය බලාගත්තේ. ඒව අනවශ්‍ය වෙලා තියෙන ළමයිකුත් නෙමෙයි. ඇත්තට පාඩම් කරන එන මේ මහන්සි කරන්නේ නැත්නම් විචාරය. අන්න මාරු අන්නේ කැපකිරීම තියෙන එක තමයි අවසාන ජීවිතේදී නන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ටියුෂන් එකේ වුණත් අපිට මේ ගේම ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ එහෙමනේ. අවුරුදු 15ක් තිස්සේ මම මේ ටියුෂන් එකේ වුණත් මේ ගේම ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ මට ඒක නිසානේ. හරිද? උඹල වෙනුවෙන් වැඩ කරන්නේ නැත්නම් උඹලගේ නංගිල මල්ල මට ගෙනත් දෙනවද බං? ගෙනත් දෙන්නේ නැහනේ නේ. හරිද? උඹලගේ නංගිල මල්ල ටික උඹලා මට ගෙනත් දෙන්න මම උඹල වෙනුවෙන් වැඩ කරන නිසා හොඳම උදාහරණය අපේ මගේ දරේ චාමිකයි කොහොමද මෙහි අපේ ක්ලාස් එකේ විශේෂ චාමිකයි අම්බලතර තව නටුම් කරන කවුරු හරි දරුවෙක් කියලා මේ ළඟදිත් ආපහු ආවා 30 ක්ලාස් කරලා ළමයි 26ට මම 30 ක්ලාස් කරලා අපු ළමයි ඉන්නවද දන්නේ නැහැ ක්ලාස් එකේ චාමිකරන් නම තේනෝ පේනෝ ඌ වෙන්නේ නැති මේ ඉන්න වැක්කේ හරිද එතකොට දැන් ඇයි උඹලා මට එහෙම ළමයි එවන්නේ මම උඹලා ළමයි එවුවා කියලා වෙනදනම් කෝපයක් හරි දුන්නා හරිද මේ සැරේ තඹ සතේක දෙයක් දුන්නාද නෑ රුපියලක්වත් දෙයක් දුන්නේ නැහැ හැබැයි උඹලට හමු වෙන හැම එකෙක්ම උඹලා මගේ ගාවට එවනවා එවන්නේ ඇයි බං උඹලා වෙනුවෙන් මේ කන කට්ට උඹලට තේරෙන නිසානේ හරිද ඒ කියන්නේ මම දිනලාද නැද්ද දිනලා ඒ කියන්නේ මේ අනිත් මිනිස්සුන්ට බයින්නේ ඒ කියන්නේ අනිත් මිනිස්සු නැති කතා හදන්නේ හරිද ඒ මිනිස්සු ඒ කතා කියද්දි මං කියන්නේ බය නැතුව චැලෙන්ජ් කරන්නේ මං ඕල් සිලබස් උගන්වනව නම් ඔප්පු කරලා පෙන්න මං කියලා කියන්නේ මං බය නැති පුතේ මං හරියට මේ කරන නිසානේ මම ලකුණු කරන සිතියන් ලකුණු කරන එක හරි නිසා නෙමෙයි බය මේ මුළු ලෝකෙට බලන්න පුළුවන් ඉදී YouTube එකේ මම අභියෝග කරන්නේ මම උගන්වන්නේ ලකුණු කරන්නේ වැරදි නමට ඔප්පු කරලා පෙන්නන්න කියලා. හිමව බලන්න. මගේ වැරදක් තියාගෙනම කියන්න බෑනේ. හැබැයි ඒ දේවල් මට ඉදී ආවේ නෑ. එල්ලි වෙනකන් නිදි මරාගෙන මාගිස්කි මොයන් ගෙනල්ල පුතේ අධීක්ෂණය කරලා. හරිද?
මට වඩා දන්න මිනිස්සුගේ මගේ ගුරුවරුන්ගේ ලෙක්චර්ස්ලාගේ ප්‍රොෆෙසර්ලාගෙන් අහගෙන මේ පුතේ පට්ට කැපකිරීම මම මේක කරා. ඒ නිසා තමයි පුතේ දැනටත් මේ වෙනකොට ළමයි 3-4000කට ගන්නගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඔන්ලයින් එකේ විසිකල්. හරිද? තේරුණානේ? එතකොට ඒක වෙන මිනිස්සුන්ට බලාගෙන ඉන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා මගේ රටේ. හරිද? තේරුණාද? ඒක නිසා උඹලත් අන්නේ මට්ටමට වරෙල්ලා. අනිත් මිනිස්සු උඹලට බයින මට්ටමට උඹලා හැදියල්ලා. තේරුණානේ? හරිද? අනිත් මිනිස්සු උඹලට බයින් නැති මට්ටමේ ඉන්න එපා. ඉන්නව වැඩක් නැහැ. අනිත් මිනිස්සු උඹලා විවේචනය කරනවා නම් උඹලා සමාජයට දැනෙන දෙයක් කරලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අනිත් මිනිස්සු උඹලගේ නැති වැරදි පෙන්නන උඹලට පද හදන්න නැත්නම් උඹලා සමාජ ජීවත් වෙලා නැහැ පුතේ. උඹලා සමාජ ගේමක් ගහලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? අන්න උඹලා ඕනතරම් හොඳට ඉද්දී උඹලට පද හදනවා නම් හරිද? උඹලා කාටවත් කරදරයක් නැතුව ඉද්දී උඹලට පුතේ කතා කියනවා නම් හරිද? අන්න පුතේ උඹලා සමාජයට දැනෙන දෙයක් කරලා උඹලා සමාජෙ මිනිස්සු අභියෝගයක් කරලා අනිත් උන්ට බලන් ඉන්න බැරි ගන්නට උඹලා දීනු වෙලා තේරුණාද? පැහැද? අන්නේ තැන්ට වරෙන්. හරිද? තේරුණාද? තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ දවසට. පැහැදිලිද? තේරුණාද? අනිත් උඹලට මඩ ගහන දවසට සතුටු වියන්. හරිද? තමන්ගේ මං ගහලයි ජීවිතේ තියෙන කියන කාරණේ. පැහැදිලිද? දැන් මං අනික මට සමාජ මහා ලොකු යාළු පිරිසක් නෙන්නේ. උඹලා දැකලා තියෙනවනේ. මට ඉන්න යාළු ටික කවුද? උඹලා. මම උඹලත් එක්ක නෙමෙයිද විහිළු දහළු කරලා ජොලී ආතල් එකේ ඉන්නේ. උඹලා බලාපොක මම තරම් ආතල් එකේ ඉන්න මිනිහෙක් ඉන්නවද කියලා මේ තුන් ලෝකේ. මම තමයි එනම ආතල් එකේ ඉන්න මිනිහා. හරිද? උඹලා දැකලා තියෙන මම බුම්බගෙන ඉන්න වෙලාවක් නැහැනේ. උඹලට පාඩම් කරන්න නැති වුණාම මල පැනලා කෙලලා ඇති. කුණුහබ්බ කියනවා දන්නවනේ ඉතින්. හරිද? අමුතිත්ත කුණුහරුපෙන්නේ බයින්නේ. දන්නවනේ වචන සෙට් එක. හරිද? උඹලට ඒක නැතුවට පස්සේ ඕ ලෙවල් එකේ මොකද ඔන්ලයින් එකේ නිදි යනවායි කියන්නේ. හරිද? තේරුණාද? දැන් ඒ උනාට බලාපන් ගැව්ව බැන්න එක තෙරින් ඉවරයි. ආපහුතරක් එන ආතල්ල කෙනෙන්නේ. කවදාවත් උඹලා දැකලා නැහැ නේ බුම්බගෙන ඉන්නවා මම. නෑ මට මතකද කාලෙක මම බුම්බගෙන ඉඳලත් නෑ එහෙම. හරිද? මට හැබැයි මට මහලුගේ යාළුවෝ නෑ හොඳේ. ඉතාසුළු ප්‍රමාණයේ යාළුවෝ. හරිද? හැබැයි මගේ පන්තියේ ඇතුලේ ඉන්නව මට හැම එකම යාළුවෝ. උඹලා කවුරුටවත් විශේෂ නෑනේ. උඹලා හැමෝටම එකාට වගේ සලකනවා. අන්න මගේ යාළුවෝ. උඹලත් එක තමයි මගේ ජීවිතේ ගෙවන්නේ. හරිද? මම උඹලට නොකියන දෙයක් නෑනේ. මගේ ජීවිතේ හැමදේම කියනවා. කරපුවත් කියනවා, කරන්න ඉන්නේවත් කියනවා. සමහරට අපේ අම්මා තාත්තා ගෙදරින් මිනිස්සු දන්නේ නෑ. හැබැයි උඹලා දන්නවා. හරිද? මම මොකද ඊළඟ කරන්න ප්ලෑන් එක කියලා. හරිද? තේරුණාද? ඒ තමන්ගේ කම. පැහැදිලි? තේරුණාද? ඒක නිසා පුතේ මට සමීපව ඉන්න උඹලා ටිකනේ. මගේ දුක මම බෙහෙත් මට පුතේ උදව් කරන්න ඉන්න උඹලා ටික. හරිද? සමහරට කෑවද බිව්වද සර් කියලා ඉන්ටර්වල් එකට හරි උඹලා කන්න කලින් යන්නේ මගෙන් උඹලා ටික. තේරුණානේ? ඒක නිසා තමයි මමත් උඹලට වදදිදී වැඩ කරවන්නේ. තේරුණාද? පැහැදිලිද? ඒක උඹලා හිතන්න එපා උඹලත් එක තරහකට දෙයි කියලා නෑ. උඹලගේ පට්ට ලව් එකක් තියෙනවා. උඹලා දැක්කලා ඇති හැමදාම ක්ලාස් එකට අයියලා කියලා ටිකක් එනවනේ. බොහෝ ක්ලාසස් වලට. ඇබිලිබිලි ක්ලාස් එක දකින්නේ මේ දවස් දෙකේම අයියලා කළාවනේ. දැන් ගිය සතියේ රුහුණු කැම්පස් එකේ සෙට් එකක් ආවා. ඊට කලින් සතියේ රුහුණු කැම්පස් එකේ සහ යාපනයේ ලෝ ෆැකල්ටි සෙට් එකක් ආවා. හැමදාම සෙට් එකක් බහිනවනේ. හරිද? නිකන් නෙවෙයි උඹට උන්යාවයි කියන උඹටත් වාසියනේ කන්න බොන්න අරගෙන එන්නේ බා. හරිද? ඒ එන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ගහලා බැනලා ඔතන මෙතනින් ගොඩ දැම්ම නිසා. හරිද? ඒක නිසා අවසාන මාසෙදිකී එමෙතන පන්තියේ හරිද? මම සැරේ කියලා හිතන්න එපා. පට්ට ලව් එනම ආදරේ. තේරුණානේ? හරිද? උඹට ආදරේ නිසා තමයි පුතේ උඹලත් එක්ක වදෙන් පොරෙන් උඹලට උගන්වන්න හදන්නේ. තේරුණානේ? පැහැදිලිනේ? අද මේ දැන් උඹලත් එක්ක ක්ලාස් එකේ ඉන්නකොට hina වෙලා ෆිට් එකේ බං ජොලිය කතා බහ කරලා ඉන්නවා වගේම අපි තව අවුරුදු 10කින් මම ටියුෂන් නවත්තපු කාලෙකදී උඹලා මට හමු වුණා. හරිද? උඹලා මාත් එක්ක ඇවිල්ලා අපේ සර් කොහෙද යන්නේ කියලා කතා කරන මට්ටමට පුතේ ඉන්නවා. තේරුණානේ? හරිද? උඹලට මම මැරුණත් මූ අපි ජීවිතේ ගොඩ දාන්න වචනයකින් හරි ගේමක් ගහලුවන කියන කාර්යය මට මතක් වෙනවා. ඒක නිසා තමයි 25 කට්ටිය මේ දවස්වල පොඩ්ඩක් රීරියක් නටන්නේ. තේරුණානේ? පැහැදිලිනේ?
රයිට් මයි පුතේ අදට අපේ ටියුට් එකේ වැඩ ටික ඉවර නිසා ක්ලාස් එක නතර කරනවා වෙලාව තියෙනවා පුතේ වලට පාඩම් කරන්න හරිද